අද අපි බලමු මම බිරියානි එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම සෝදලා පිරිසිදු කරලා ලං කර ගන්නවා. ඊට පස්සේ චිකන් ටික හොදලා පිරිසිදු කරගෙන මේ විදිහට ඒකට කර්ඩ්, ඒ වගේම මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, ඒ වගේම ලුණු කුඩු, ඒ වගේ මම එකතු කරනවා තව බිරියානි එකට බිරියානි මික්ස් පවුඩර් එකක්. අන්න ඒ පවුඩර් එකත් මම මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේ දාගත්ත ඔක්කොම කුළුබඩු ටික හොඳට මිශ්‍ර වෙනකන් අතින් හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේක ෆ්‍රිජ් එකේ පැයක් විතර දාලා හොඳට සීසන් වෙන්න දෙනවා. ඊළඟට මම කරන්නේ කලින් හොදලා පිරිසිදු කරලා තියාගත්ත ලුණු, තක්කාලි, ඒ වගේම ඉඟුරු, සුදු ලුණු, කරපිංචා, කොත්තමල්ලි කොළ ඒ ටික ගන්නට කපලා ඔක්කොම ලෑස්ති කරගන්න එක. ඊට පස්සේ මම මේ විදිහට බිරියානි එක හදන්න ඉන්න රයිස් කුකර් වළඳෙම මේ විදිහට ඒක ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා හොඳට රත් කරගන්නවා. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා ස්ටාර් අනීස් දෙකක්, ඒ වගේම එනසල්, කරාඹු නැටි, ඒ වගේම කුරුඳු කෑල්ලක් එකතු කරගන්නවා. ඒක මේ වීඩියෝ එකේ රෙකෝඩ් වෙලා නම් නැහැ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු, සුදු ලුණු, ඉඟුරු, තක්කාලි, කරපිංචා, අමු මිරිස් ඒ ටික දාලා මම හොඳට මේ ටික බැදෙන්න දෙනවා. ඒ ටික බැදිලා හොඳට සුවඳ එනකොට මම මේකට එකතු කරගන්නවා කොත්තමල්ලි කොළ ටිකක් කපලා. ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටික කපලා එකතු කරගත්තට පස්සේ අවසානට මම මේකට මැරිනේට් කරගත්ත චිකන් ටික එකතු කරගන්නවා. චිකන් ටික දාලා ටික වෙලාවක් බැදුනට පස්සේ මම මේකට චිකන් මැරිනේට් කරගත්ත භාජනයටම වතුර ටිකක් දාලා කවලම් කරලා ඒ වතුර ටික මේකට දාලා චිකන් එක හොඳට තැම්බෙන්න මම මේක වහලා තියෙනවා. ඊට පස්සේ මම අද බිරියානි එක හදන්න අරගෙන තියෙන සම්බහාල් එක. ඒ හාල් එකේ අවශ්‍ය ප්‍රමාණය අරගෙන මම ඒක හොඳට හොදලා පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට තැම්බුණ චිකන් කෑලි ටික වෙනම භාජනයකට අයින් කරලා තියාගන්නවා. අන්තිමටම මම මේකට හොදගත්ත හාල් ටික දාලා හොඳට හැන්දකින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් පියන වහලා රත් වෙන්න දීලා රත් වෙගෙන එනකොට මම මේක රයිස් කුකර් එකේ තියලා රයිස් කුකර් එකේ උයා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම අද හදාගත්ත බිරියානි එක. මේකේ ඇඹරෙලා චට්නි එක නම් මම කලින් ෂෝට්ස් වීඩියෝ වල දාලා තියෙනවා. කරපිංච සම්බෝලේ මම ඉස්සරහට අරගෙන එන්නම්.